ආයුබෝවන් සුබ දවසක්. මම අද මේ වීඩියෝ එකේ අරන් ඉන්නේ මරුටි කාර් රථයට කොහොමද මේ ඔඩියෝ සෙටප් එක සම්බන්ධ කරගන්නේ කියලා. ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. ඔයාලට මේ පේන ඇති මෙතන වයර් හනස්සේ ක්ලිප් තුනක් තියෙනවා. වයර් තුනක්. මම ඒ තුනට වයර් තුනක් ගහලා තියෙන ඔයාලට පෙන්වන්න ඕන හින්දා එතන අපහසුයි පෙන්වන්න වයර් තුන. ඉතින් ওই තුනෙන් තමයි මම කැසට් එකට පවර් එක දෙන්නේ. පවර් එන විදිය මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. ටෙස්ටිං ලැම්ප් එකෙන් ඔතනින් එක වයර් එක හැම වෙලෙම පවර් එනවා. ඒක ඩිරෙක්ට් බැටරියට සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් වයර් එක යතුර එක කට්ටයක් ඔන් කරාම විතරයි පවර් එන්නේ. ඒ කියන්නේ ACC එකට දැම්මම විතරයි. ඉතුරු වයර් එක රින. මේ කහ පාට වයර් එකේ ඩිරෙක්ට් කරන්ට් එක තියෙන හැම වෙලෙම කරන්ට් එක තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති. ලැම්ප් එක වත් වෙනවා. දැන් යතුර ඕෆ් එකේ තියෙන්නේ. ওই වයර් එකේ හැම වෙලෙම ධන කරන්ට් එක එනවා. මේ රතු පාට වයර් එකේ නෑ. කරන්ට් එක එන්නේ නැහැ. රතු පාට වයර් එකේ කරන්ට් එක එන්නේ අපි යතුර එක කට්ටයක් ඔන් කරාම විතරයි. මම දැන් යතුර දානවා. ඔන් එකට නෙමෙයි ACC එකට. දැන් පවර් එනවා. යතුර ඔෆ් කරාම ආයි පවර් නැතු වෙනවා. කහ පාට වයර් එකේ හැම වෙලෙම කරන්ට් එක එනවා. එතකොට ඔය ඉතුරු කළු පාට වයර් එක තමයි බැටරියේ රින. කොහෙන්වත් වයර් කපලා කොටලා ගන්නෑ. ඔරිජිනල් විදිහටම තියෙනවා. මම දැන් ඩිරෙක්ට් හැම වෙලෙම කරන්ට් එක තියෙන වයර් එක කැසට් එකේ කහ පාට වයර් එකට සම්බන්ධ කරා. යතුරෙන් එන වයර් එක රතු පාට වයර් එකට සම්බන්ධ කරා. කළු පාට වයර් එක රින වයර් එකට සම්බන්ධ කරා. මම කලින් වීඩියෝ එකක් කරලා තිනවා. පුළුවන් නම් ඒක බලන්න. ඒතකොට තව ඔයාලට අදහස හොඳට පැහැදිලි වෙන්න පුළුවන් මම මේ කියන දේ. ඔහොම තමයි අපි පවර් පැත්ත. ඔච්චරයි කරන්ට් පැත්ත. ආයි තියෙන්නේ ස්පීකර් ලයින් එක දෙන්න තමයි. අපි දැන් ස්පීකර් ලයින් එක බලමු. මම දැන් ඩිකි රූම් එකේ තමයි මේ ස්පීකර් දෙක සම්බන්ධ කරගන්නේ. එතන කට හදාගෙන මේක තමයි මම සම්බන්ධ කරන ස්පීකර් දෙක. එකක් වම් පැත්තේ අනික දකුණු පැත්තේ සම්බන්ධ කරනවා. බෆර් දෙකක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉඩ පොඩ්ඩක් ඇහිරෙන හින්දා මම එහෙම කරේ නෑ. දැනට ස්පීකර් දෙකක් තමයි මම සම්බන්ධ කරන්නේ. සාමාන්‍ය ක්වොලිටි එකට ඇති මේ ස්පීකර් දෙක. ඔයාලට සබ් එකක් උනත් සම්බන්ධ කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. වයර් දෙක ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ ඉඳන් දෙපැත්තෙන් බිම දිගේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ලොකු අමාරුවක් නැහැ. ඊට පස්සේ මේ ගාඩ් එක තියලා එන හතර දාගන්නවා. මේ විදිහට මම දකුණු පැත්ත සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඔයාලා පෙන්වන්න ඕන හින්දා එක පැත්තක විතරක් පෙන්නනවා. මේ වම් පැත්ත හොඳින් තද කරගන්න. වම් පැත්ත හරි ওই විදිහටම දකුණු පැත්තම සම්බන්ධ කරගෙන තියෙන්නේ. හරි දැන් අපි ස්පීකර් දෙක සම්බන්ධ කරගෙන ඉවරයි. අපි දැන් කැසට් එකට ওই වයර් දෙක සම්බන්ධ කරන විදිය සම්බන්ධ කරන්න තියෙන්නේ.
ඔයාලට මෙතන නොතේරෙනවා නම් මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා ඒක බලන්න. ලොකු අමාරුවක් නැහැ. මම හරියට වම දකුණ බැලන්ස් කරලා සම්බන්ධ කරන් දෙන්නේ. ඔයාලට මෙතන කැසට් එකේ ස්ටිකරයක් ගහලා දෙනවා. ඒක බැලුවාම හොඳට තේරුම් ගන්න පුළුවන් වම සහ දකුණට එන පාටවල් ටික වයර් වල. මම සම්බන්ධ කරන්නේ කොළ පාට වයර් එකටයි දම් පාටයි වම දකුණ. හරි මම දැන් ක්ලිප් කරගෙන තියෙන්නේ. ඔච්චරයි වයරින් එක. ඔය නිකන් දෙන වයර් ටික ටේප් කරලා තියාගන්න. හරි මම දැන් යතුරු කට ඔන් කරනවා. කැසට් එක ඔන් වෙනවා. හරි සරලයි, ලොකු සංකීර්ණ දෙයක් නැහැ මේ වගේ. ඔයාලට පුළුවන් ගෙදරදීම සම්බන්ධ කරගන්න. හොඳින් ටේප් කරන්න වයර් ටික. මේ විදිහට සම්බන්ධ කරාම මෙමරියට තියෙන අවුලක් නැහැ.